SL Civil Site YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ නිවසක ස්ලැබ් එකක් දැම්මට පස්සේ නිවසක ඕනෑම බිල්ඩින්ග් ස්ලැබ් එකක් දැම්මට පස්සේ ස්ලැබ් එක උඩ කියවරින් කරගන්න ලේසිම විදිය කොහොමද කියන එක බලන්න තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. බලමු අපි ඒක කරන්න කොහොමද කියලා. ඉස්සර වෙලාම අපි ස්ලැබ් එක දැම්මට පස්සේ කලින් දවසේ ස්ලැබ් එක දාලා පැය 24ක් පැය සාමාන්‍යයෙන් 10ක් විතර ගියාට පස්සේ මේක හයි වෙලා හයි වෙන්න පටන් ගන්නවා. විනාඩි 30 ඉඳන් පටන් ගත්තට පස්සේ උඩ මේකේ සාමාන්‍යයෙන් ඇවිදින්න පුළුවන්. ඒත් මොකද වැඩි එහෙම දඟලන්න නැතුව පරිස්සමට ස්ලැබ් එක වටේට ඉස්සෙල්ලාම මේ වගේ මේ බදාම ඇටියක් දාලා දා ගන්න ඕනේ. එතන බදාම ඇටියක් දාගත්තාම මෙතන දැන් එහෙම දාලා තියෙන බදාම ඇටිය මේකේ තර බදාම ඇටිය මේ දැන් ගෝණිත් දාලා තියෙන්නේ. බදාම ඇටිය දාලා තිබ්බට මේක අයින්ට මේ වතුර එන්නේ නැහැ නේද? මේ බීම් ටික තෙමෙන්න ඕනින්ද තමයි ගෝණිය මෙහෙම වත් කරලා තියෙන්නේ. ඒතර ගෝණියෙන් තෙත ඇවිල්ලා මේ බීම් එක දෙපැත්තත් තෙමෙනවා. ඊට පස්සේ මේකේ මීට පරිස්සමෙන් මුළු ස්ලැබ් එකේම වටේට බැඳ ගන්නවා. ඊට පස්සේ මේ වගේ වතුර පුරවන්න තමයි තියෙන්නේ. වතුර පුරවා ගන්න සම්පැත්තරම් බඳන සමහර කට්ටියගේ ලැබ්බුල් ලෙවල් නැති වුණාම මේක අතරින් පතරින් වැටි බඳින්න වෙයි වතුර තඳවින්න. ස්ලැබ් එක ලෙවල් තියෙනවා නම් ඉතින් එහෙම ඕනේ නැහැ. ස්ලැබ් එක සාමාන්‍යයෙන් ලෙවල් තියෙන විදිහත් එක්ක තමයි ඉතින් ඒක මැදින් බඳිනවද නැද්ද කියන තීරණය ගන්න ඕනේ. ස්ලැබ් එක ලෙවල් තියෙනවා නම් මේ වගේ වටේට විතර බැඳලා වතුර දා ගන්න පුළුවන්. කියන්නේ එතකොට මේ වගේ අපි වෙනම තියෙන තැන් වලටත් ඒ වගේ වතුර යන්නේ නැති විදිහට දැන් බාත්රූම් එකක් එතනක් තියෙන්නේ. ඒක ස්ලැබ් එක පාත් කරලා තියෙනවා. ස්ලැබ් එක පාත් කරලා තියෙද්දි ඉතින් මේ ඒවටත් හොදා කරලා තියෙනවා. වතුර සම්පූර්ණයෙන්ම පිරෙන විදිහට ටැංක් කරලා තියෙනවා. මේ වගේ ඉතින් අනිවාර්යයෙන්ම පැය 24ක් ඇතුළත මේ වැඩේ වෙන්න ඕනේ. එතකොට ස්ලැබ් එකේ ඉරිතල් නෙව්වා ස්ලැබ් එකේ රස්නියයි නියම විදිහට කොන්ක්‍රීට් එක හයි වෙන්න ඕන සියලුම දේ වතුර සමග ලැබෙනවා. ඉතින් මේ වගේ අඩුම දවස් 7ක් තියන්න ඕනේ ස්ලැබ් එක වතුර තියෙන තරමට හොඳයි. ඉතින් සැපේම ගලවන ගමන් ඒක අනිවාර්යයෙන්ම ස්ලැබ් එකට කිසිම කරදරයකින් නැතුව හොඳ කියුරින් වෙලා ස්ලැබ් එක ගන්න බල උඩරම ශක්තිය ළඟා වෙන්න හොඳ උදව්වක් හම්බ වෙනවා වතුරත් එක්ක. මේ වගේ ලස්සනට ඉතින් වතුර පුරවලා තිබ්බාම එතන වතුර පේන්නේ නැහැ. වතුර දැන් ලෙවල් එකලා තියෙන්නේ. හොඳ මේ වගේ ලස්සනට ඉතින් වත් ස්ලැබ් එකක් දැම්මනම් කොන්ත්‍රාත්කාරය කරත් නැතත් තමන්ගේ බිල්ඩිම මං හරි ඒක මැදිහත් කරලා නැත්නම් කොන්ත්‍රාත්කාරයවරු හෝ අරවෝ මේ කරගන්න හොඳයි. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් සමු ගන්න ස්ලැබ් එකක් දානවනම් දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මේ වගේ අනිවාර්යෙන් ස්ලැබ් එක දැම්මට පස්සේ ස්ලැබ් එක උඩ වතුර බැඳලා කියුරින් කරගන්න. මොකද මේක අවුව තියෙන දවස් වලට අද නම් අවුව නැති අඩු දවසක් මේ අවුව තියෙන දවසට මේක ඉක්මනින් බලන් ඉද්දි වේලෙනවා. කොන්ක්‍රීට් එක දැම්ම පවුදා කියන හොඳටම කොන්ක්‍රීට් රස්නෙත් තියෙනවා. ඒ අනිවාර්යෙන් මේ වගේම කරගන්න. ඒතර කිසිම ඉරිතලමක් ගැටලුවක් නැතුව කොන්ක්‍රීට් එක සාර්ථකව මේ වතුර ඉවරලා මේක කියුරින් ගල ඉවරනට පස්සේ සාර්ථකව හොඳ ශක්තියෙන් යුතුව ලබා ගන්න පුළුවන් හොඳ කොන්ක්‍රීට් ස්ලැබ් එකක්. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට මේ වීඩියෝ එක සමු ගන්නවා. මෙවැනි වීඩියෝ නැරඹීමට SL Civil Site YouTube channel එකත් සමග දිගටම රැඳී සිටින්න.